හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින්? ඔයගොල්ලොත් ආසයි නේද? සූසාන්නික වගේ ටොප් අප් කරන්න. හරි. ඉතින් මොනවා කරන්නත් අතේ සතේ නෑ නේද? හරි ඕන්න දැන් අද කියලා දෙනවා ටිප් එක. ඒ ටිප් එක යූස් කරොත් ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝ වයස අවුරුදු 18ට වැඩි වුණොත් අඩු වුණොත් ඕනෙම එක්කෙනෙක්ට පුළුවන් මාසික රුපියල් 10000කට වැඩිය උපය ගන්න earn කරගන්න. හරිද? මොකද්ද මේ රහස? හරි. මුකුත් කරන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ට දවස් මහන්සි වෙන්න දෙයක් නෑ. මුකුත්ම කරන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ට දෙන්නේ මං ඇප් එකක් කියලා ඒක රෙජිස්ටර් වෙලා මං කියනම රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට බෝනස් එකක් දිනා ගන්නත් පුළුවන්. මේ මුකුත් කරන්න දෙයක් නෑ. දැන් ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරන් ඉන්නේ. හරි නේද? අපි වෙටි කරගන්න තෝ බලමු කොහොමද ඔය ඇප් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද හදාගන්නේ ඔක්කොම ටික වීඩියෝ එකේදී මං කියලා දෙනවා නේද? වෙටි කරගන්න තෝ අපි අද වීඩියෝ එකට යමු. let's go. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ තාම මගේ view එකට join වුනේ නැද්ද? අයියෝ වැඩක් නෑ නේ ඉතින්. ඔන්න ඉතින් මම give එකක් දෙනවා. දන්නේ නැත්නම් දැනගන්න. හරි ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඕනම හැමෝටම පුළුවන් මේ give එකට join වෙන්න. subscriber 100 ගහපු ගමන් මම give එක දෙනවා. ඔයගොල්ලන්ට කරන්න තියෙන පුංචි දෙයයි මම description එකේ දාලා තියන්නම් වීඩියෝ එක. ඒක බලලා හැමදේම දැනගන්න. හරි නේද? ඉතින් බලමු කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. එහෙනම් ඉතින් රෙජිස්ටර් වෙන තැන ඉඳන් පටන් ගමු. හරි ඉතින් ඔයගොල්ලන්ට ඉතින් රෙජිස්ටර් වෙන්න නම් ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යටම හරි උඩම හරි කොහේ හරි දාලා තියන්න. නැත්නම් එහෙම කමෙන්ට් බොක්ස් එකේ මම පින් කරලා දාන්න. ඒක හොඳ නැහැ. කමෙන්ට් බොක්ස් එකට දාන්න. හරි. ඒකේ ඇති ලින්ක් එක ඔයගොල්ලන්ට දෙන්නේ. ඒ ලින්ක් එක ටච් කරන්න. ටච් කරපු ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට Google එකේ එනවා. ඔයගොල්ලන් Chrome එකේ ඔයගොල්ලන්ට ඕපන් වෙනවා. මොකෙන් හරි ඕපන් වෙයි. මම දන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට ඒක ඕපන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට දෙන්නේ මෙන්න මේ තියෙනවා නේද get $3 කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරිද? ඒක ක්ලික් කරාට පස්සේ හරිද ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මේක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ උඹලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයගොල්ලන්ට දෙනනේ උඩම එකක් gift box එකක් වගේ දාලා එකක්. ඒක ඔටෝ සිලෙක්ට් කරලා තිබ්බේ නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. එතන අනිවාර්යෙන්ම ඒක විදිහට ටයිප් කරගත්තම ඔයගොල්ලන්ට $3ක් ෆ්‍රී හම්බ වෙනවා ඔකට. හරි ඉතින් ඊට පස්සේ තියෙන ඔයගොල්ලන්ගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් දෙන්න මතක් කරලා වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඊමේල් ඇඩ්‍රස් දීලා ඔයගොල්ලෝ අකුරු 8කට වැඩි පාස්වර්ඩ් එකක් දෙන්න. දැන් මොනවා හරි අකුරු 8කට අකුරු කැපිටල් සිම්පල් දාලා පොඩි සුපිරි ස්ට්‍රෝං අකුරු 8කට වැඩි සුපිරි පාස්වර්ඩ් එකක් දෙන්න කාටවත්ම මතක තියාගන්න බැරි. හරිද? මතක් කරලා ඔක ස්ක්‍රීන්ෂොට් එකක් හරි කොලයක ලියාගෙන හරි නැත්නම් නෝට් පැඩ් එකේ ටයිප් කරලා හරි තියාගන්න. ඕක ඕන වෙනවා අනිවාර්යෙන්ම කොයි වෙලෙත් ඕන වෙනවා. විඩ්‍රෝල් එකක් ගන්න එකත් ඕන වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න බෑ. මතක කොහොම මතක හිටින්නේ නෑනේ. ඒ අන්දා ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන හරි කොලයක ලියාගෙන හරි නැත්නම් එහෙම මම නම් කියන්නේ නෝට් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. නැත්නම් නෝට් පැඩ් එකේ ටයිප් කරලා තියාගන්න කොපි පේස්ට් කරලා. ඒකත් ඊට පස්සේ ඔන්න තියෙන්නේ නිල් පාට continue with email කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් ඔයගොල්ලෝ එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට. හරිද? මේකෙන් ඔයගොල්ලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. තියෙන ඔයගොල්ලන්ට දෙන්න download for android කෙනෙක් ක්ලික් කරන්න විතරයි. ඒක ක්ලික් කරලා පස්සේ MB 8ක 9ක වගේ පොඩි ෆයිල් එකක් download වෙනවා මෙන්න මේ වගේ. හරි දැන් මේක download වුණාට පස්සේ ඔයගොල්ලන්ට දෙන්නේ ඒක install කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඕන එකෙක් දන්නවා install කරගන්න download කරලා install කරගන්න. ඊට ඉතින් ඇප් එකේ වැඩ ටික අන්න ඉතින් අපි ඇප් එකට ගිහලා හම්බෙමු. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ඇප් එක පාරට ඕපන් කරගද්දි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් මේක ඉතින් මුකුත් කරන්න දෙයක් නැහැ. මේ ඔන්න කියලා බලන්න. කිසි කේස් එකක් නැහැ. පොඩ්ඩ වෙලා එච්චරයි. දැන් මේක දෙනවා I agree to the terms used කියලා තියෙනවා නිල් පාට බන්න. ඒක ක්ලික් කරගන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ උඹලට එන්නේ මෙන්න මේ වගේ තැන. මේකෙන් ඔයගොල්ලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔතන skip introduction කියලා තියෙනවා පල්ලෙහාම බන්න. ඒක ක්ලික් කරලා මේක ස්කිප් කරගන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟට ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේක තමයි ඉතින් මේකේ වැදගත්ම තැන. ඔයගොල්ලෝ මේක දෙද්දී හරි කල්පනාවෙන් දෙන්න. මේකෙන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මම වෙන දේවල් ටික කියන්න. මේකෙන් ඔයගොල්ලෝ නොදුන්නොත් ඔයගොල්ලෝ යූස් කරන Wi-Fi එකකින් විතරයි මේක ෆිල් වෙන්නේ. මේ ඇතුළේ තියෙන coin හම්බෙන්න Wi-Fi යූස් කරොත් විතරයි. මේක yes දුන්නොත් ඔයගොල්ලෝ යූස් කරන mobile data වලින් විතරයි මේකේ පොයින්ට් හම්බෙන්නේ. හරි මේ ඔයගොල්ලෝ යූස් කරන එක අනුව ඩිවයිස් එක අනුව ඔයගොල්ලෝ මේක මේ සිලෙක්ට් කරලා මේ දන් දෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේක මැසේජ් එකේ මෙන්න මේක ඔයගොල්ලෝ disable battery optimization කියන එක දෙන්න.
හරිට ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න මෙන්න මේ වගේ දැනකට මේකෙන් ඔයගොල්ලෝ මෙන්න එතන sign up and claim කියන එක දෙන්න. හරි දැන් ඊට පස්සේ එන්න ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට. මෙන්න එතන තියෙනනේ අපි කලින් sign up වුණ හන්ද දැන් මෙතන login වෙන්න තමයි ඕනේ. ඒ හන්ද මෙන්න එතන පල්ලා දැන් login කියන ක්ලික් කරලා පස්සේ මේ වගේම තැනකට එනවා. මට දැන් screenshot එක ගන්න අමතක වුණා. ඒ හන්ද මුත් හිතන්න බෑ මේ ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මං ඉස්සල් දී කියන්නේ ඔයගොල්ලෝ ගහගත්තු ඊමේල් එක පාස්වර්ඩ් එක තියෙන්නේ. අන්න ඒක ඊමේල් එකේ පාස්වර්ඩ් එක උතන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ එතන පල්ලා දෙන login කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ account එකට එන්න ආවා. මං ඊට පස්සේ app එකට ගිහිල්ලා ඊට උඩ කියලා දෙන්න.